සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අදින්නේ සියලු දෙනාට. ඉතින් ඔන්න අදත් ඔයාලට ඉතාමත් ආදර්ශමත් වීඩියෝ එකක් අරගෙන මම ඇවිල්ලා ඉන්නවා. ඉතින් මගේ ගමට ආසන්න රත්ගල්ල කියන ප්‍රදේශයේ දිලිඳු පවුල් දෙකක් වාසය කරන බවට මේ ප්‍රදේශයට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මගින් මට දැනගන්න ලැබෙනවා. ඇත්තටම එතුමිය මේ පවුල් දෙකට උදව්වක් කරලා Facebook එකේ දාලා තිබුණා. ඒක දැකලා තමයි මම එතුමියට දුරකථනයෙන් ඇමතුමක් දීලා මේ පිළිබඳ සොයා බලලා මේ මටත් හිතුණා ඇත්තටම එයාලට උදව්වක් කළ යුතුයි. එයාලා උදව්වක් ලැබීමට සුදුසු පවුල් දෙකක් බවට තහවුරු කරගත්තට පස්සේ මම හිතුවා මගේ පෞද්ගලික මුදලින් මගේ පවුලයත් එක්ක එකතු වෙලා එයාලට පුංචි උදව්වක් කරන්න. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මගෙන් දැනගන්න ලැබුණා ඒ පවුල් දෙකේ පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා. එක පවුලක මාස 3ක පුංචි දුවක් ඉන්නවා. අනිත් පවුලේ ඒ මාස 3 පුංචි දුවට තමයි මම මෙන්න මේ ඇඳුම් ටික ගත්තේ. ඉතින් මටත් දුවෙක් නෑ, මට ඉන්නේ පුතෙක්. නමුත් මං හරිම ආසාවෙන් මේ පුංචි ඇඳුම් ටික ඒ දරුවට ගත්තා. ඒ ගෙවල් සඳහා අවශ්‍ය වෙන වියලි ආහාර, එළවලු, ඒ සියලුම දේ මගේ තාත්තත්, මගේ බාප්පත්, මගේ පුතා, මම සහ මගේ මහත්තයා එකතු වෙලා මේ විදිහට තමයි අපි යාළට ඒව දෙන්න පාසල් කරේ. ඉතින් ඇත්තටම කියන්න සතුටුයි. අපේ පවුලේ අපි හැමෝටම දානමය පින්කම් කියන එක කරන්නම ඉපදිච්ච අයද කියලාත් හිතෙන තරමට අපි හැමෝම දන් දෙන්න හරිම කැමතියි. මොකද පුංචි කාලේ ඉඳන් ඒක මම මගේ දෙමව්පියන්ගෙන් ලැබපු දෙයක් කියලා මට හිතෙනවා. මොකද මගේ අම්මා තාත්තත් මං විදිහටම නැති බැරි අයට උදව් කරන ඒ වගේ පෞල් පරිසරයක හැදුණු කෙනෙක් විදිහට මමත් මගේ මහත්තයත් ඒ විදියයි. එයාගේ අම්මා තාත්තා හැමෝමත් ඒ වගේ හොඳ මිනිසුන්. ඒ ආభాෂය අපිට ආව වගේම අපේ දරුවටත් අපි එවැනිම ආදර්ශයක් දෙන්න ඕනේ කියන එක හිතුවා. ඉතින් ඒ වගේම මේ හැම පින්කමක්ම මගේ දරුවට පේන්න, මගේ දරුවව සහභාගී කරගෙන තමයි අපි කරන්නේ. මෙතන බලන්න, මෙතනදී අපි මෙයාලට දෙන ඒ සහන මළුවල හාල්, සීනි, පරිප්පු, තේකොළ, නූඩල්ස් වගේ දේවල් ඇතුළත් වෙච්ච එතන gift pack එකක් වෙනම සහ ඊට අමතරව බිත්තර, නූඩල්ස් 3-5 වර්ග මේ ගෙවල් දෙකකට අවශ්‍ය බඩු මාළු තමයි අපි හැම ඒ ගෙවල් දෙකටම එකම විදියට කිසිම වෙනසක් නැතුව එකම විදියට ගෙවල් දෙකට ලැබෙන්න මේ සලස්වලා තියෙනවා. වයසක අම්මට තාත්තටත් හරියට රැකියාවක් නැහැ. අර පුංචි දරුවා නිසා ඒ අම්මට රැකියාවකට යන්නත් නැහැ. වගේ ගොඩාක් දුෂ්කරතා මැද මම ඔයාලට පෙන්නන්නම් මේ වීඩියෝ එකේ ඉදිරියේදී. එයාලගේ ගෙවල් ගොඩාක් කියන්නේ මිනිසුන් වාසය කිරීමට සුදුසු නැති අයුරින් තමයි ඒගොල්ලන්ගේ ගෙවල් තියෙන්නේ. මේ පුංචි දරුවෝ වෙනුවෙන් ටොෆි, චොක්ලට් ඒ හැම දෙයක්ම පවා අංග සම්පූර්ණ දානයක් දුන්නා සමානව සතුටක් හදවතට දැනුණා. මොකද කන බොන දේවල්, එතකොට ඒ බබාලට නාන්න සබන්, ක්‍රීම් දෙයක්ම මේ අපේ ආධාරයට ඇතුළත් කරලා තියෙනවා.
මේ තියෙන්නේ ඒ චුටි බබාට මං ගත්ත ලස්සන ගවුම්. ඉතින් හරිම සතුටුයි මොකද මටත් ඉන්නේ පුතෙක් පුංචි දුවෙක් නැති මට. ඉතින් හරි සතුටින් මම මගේම දරුවෙකුට ගන්නවා වගේ කියලා හිතලා තමයි මං ඒ ඇඳුම් තේරුවේ. ලස්සන ගවුමක්. ඉතින් මේ ගවුම් ඒ බබා ඇඳලා ඉන්නවා බලන්න මට හරිම ආසයි. මගේ පුතත් පුංචි කාලේ ඉඳන් එයාගේ හැම දෙයක්ම අනිත් දරුවෝ එක්ක බෙදා හදා ගන්න ඒ මට්ටමට හැදුන දරුවෙක්. එයාට කිසිම දෙයක කිසිම ආසාවක් තණ්හාවක් එහෙම හිතේ තියෙන දරුවෙක් නෙවෙයි. ඕනම දෙයක් එයාගේ දෙයක් ඕනම දෙයක් මම අහුවත් පුතේ මේක අපි අර යාළුවට දෙමුද? එහෙම අහන පරක්කුවට එයා ඕනම දෙයක් ඕනම කෙනෙකුට පරිත්‍යාග කරන්න කිරීමට හැකි තරමේ අහිංසක හිතක් තියෙන සුන්දර දරුවෙක් මට ලැබිලා ඉන්නවා. ඒ ගැන මම හදවතින්ම අම්මා කෙනෙක් විදිහට සතුටු වෙනවා. මම මේ කරන හැම පුණ්‍ය කර්මයකටම මම මගේ දරුවව දායක කරගන්නේ. මොකද එයාටත් හොඳ මානුෂීය හදවතක් තිබිය යුතුයි. එයත් අනාගතේ මම සහ මගේ මහත්තයා වගේම මේ වගේ අසරණ අයට පිහිට වෙන හොඳ ගුණගරුක හොඳ දරුවෙක් විදියට යාව අපිට සමාජගත කරන්නයි අවශ්‍ය. මේ හැම දෙයක්ම කරන්නේ මගේ දරුවට මේවා ආදර්ශයක් වෙන්න. මොකද හැමතිස්සෙම මම විශ්වාස කරන දෙයක් තමයි අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන දේ. අපි අපේ දරුවන්ට නිතර අවවාද කරනවට වඩා අපි යාලට ආදර්ශයක් වෙන විදිහට ජීවත් වෙන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ තුලින් තමයි ඒ දරුවා ජීවිතේ හදාගන්නේ. ඒව තමයි යායාගේ ජීවිතයට එකතු කරගන්නේ. ඉතින් මම ඔයගොල්ලෝ හැමෝගෙන්මත් ඉල්ලලා සිටින බලන්න යාගේ සතුට මගේ දරුවගේ සතුට දැක්කද ඔයගොල්ලෝ? එයා අත්පොඩි ගහනවා. එයා ඒ බඩු ටික පැක් කරලා එයා සතුටින් අත්පොලසන් දෙනවා. එයා කොච්චර සතුටින් ඉන්නවද බලන්න. ඉතින් ඒ සතුට කියලා නිම කරන්න බෑ. ඔන්න අවසානයේ අපි ටික ඔක්කොම පැක් කරගෙන ඒ බබාලගේ ගෙදරට ගියා. මේ බලන්න කොච්චර අහිංසක මිනිස්සුද කියලා. ඇත්තමයි ඇස් දෙකට කඳුළු ආවා. හරිම දුකක් දැනුණා. මේ වගේ තැනක කොහොමද මේ වගේ මාස 3ක පුංචි දරුවෙක් තියාගෙන ඉන්නේ? ඒ කියන ඒ තැනට හිතනකොට හරිම කනගාටුදායකයි. මේ තියෙන යාලා උයාගෙන කන තැන, යාලගේ කුස්සිය විදියට පාවිච්චි කරන තැන. ඉතින් ඔය ඔතනින් එහා පැත්තට ඝන කැලෑවක් තියෙන්නේ. කැලෑවෙන් රිලව් වෙනවලු ගෙදරට. එතකොට යාලා උයන කෑම බීම පවා තියාගන්නවත් තැනක් නැහැ. පුංචි කබඩ් එකක් ඇතුළට දාලා තමයි යාලා කෑම තියාගන්නේ. ඔයාලට පේනවා ඇති මේ තිරේ අංකයක් දිස් වෙනවා. ඒ තිරේ දිස් වෙන අංකය තමයි මේ ගෙදර මේ බබාලාගේ තාත්තාගේ දුරකථන අංකය. අසංක කියන මහත්මයාගේ දුරකථන අංකය මේ ඒගොල්ලන්ගේ ගෙදර. ඉතින් ඔයාලට පුළුවන් මේ ගෙදර හදාගන්න. යාලට පුංචි උපකාරයක් කරන්න පුළුවන් අය ඉන්නවා නම් කෙලින්ම මාව සම්බන්ධයක් නැතුව ඒ ගෙදර අයවම සම්බන්ධ කරගෙන ඔයාලට කැමති කෙනෙකුට උදව් කරන්න පුළුවන් මේ තිරේ දිස් වෙන දුරකථන අංකයට. හැම තැනකම වහලි කැඩිලා බිත්ති පුපුරලා ඉතින් ගොඩාක් අපහසුතා කියලා නිම කරන්න බැරි තරමේ අපහසුතා මැද තමයි යාලා ජීවත් වෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ වගේ ගොඩාක් අසරණ වෙච්ච පවුලක්. ඉතින් අපිට පුළුවන් උපරිම සහයෝගයක් අද මේ වීඩියෝ එකෙන් විතරක් නෙමෙයි ඉදිරියේදීත් මම යාලට පෞද්ගලිකව ඉදිරියටත් පුළුවන් හැම වෙලාවකම උදව් කරන්න මම ඒගොල්ලන් වෙනුවෙන් ඉන්නවා. ඉතින් මම කැමති මේක බලන ආදරණීය හිත් තියෙන ඔයගොල්ලෝ හැමෝම අපි හැමෝම මිනිස්සු. මේ තවත් දරු පවුලක්. අපිට පුළුවන් විදියට ඒ හැමෝටම අපි ආදරෙන් සැලකමු. ඉතින් මේ තියෙන යාළගේ ගෙදරගේ පේන විදිය මේක තමයි යාළගේ ඇත්ත තත්ත්වය. ඊට පස්සේ අපි එතනම තියෙනවා තවත් නිවසක්. අපි ඒ නිවසටත් ගියා. මම අර කලින් සඳහන් කරපු විදියට ඒ නිවසේ ඉන්නවා අවුරුදු 1කමාරක පුංචි පුතෙක්.
ඒ අවුරුදු 1මාරි පුංචි පුතාගේ තාත්තා ඒ පුතා ලැබෙන්න ඉද්දිම ඒ අම්මව දාලා ගිහිල්ලා. ඉතින් ඒ අම්මත් අඩු වයසින් එහෙම කසාද බැඳපු අම්මා කෙනෙක්. ඉතින් පුංචි දරුවා ලැබෙන්න ඉද්දිම තමයි තාත්තා දාලා ගිහින් තියෙන්නේ. මේ ඉන්නේ ඒ පවුල. මේ තමයි යාළගේ ගෙදර. මේ ගෙදර ඒ බබාගේ අම්මයි ඒ අම්මගේ අම්මා තාත්තයි ඒ 4 දෙනා තමයි මේ ගෙදර ජීවත් වෙන්නේ. ඉතින් එතනත් හරිම කනගාටුදායක පරිසරයක් තමයි තිබුණේ. ඉතින් මේ ගෙදරටත් අර මං කිව්ව ඒ ප්‍රශ්නේ ඒ විදිහටම තියෙනවා. මොකද මේ ගෙවල් දෙකම එක ළඟ තියෙන්නේ. ඒගොල්ලන්ගේ ගෙදරටත් රිලව් වෙනවා. යාළුවෝ වෙන කෑම ඔය වලට පේනවා ඇති අර වහලේ සම්පූර්ණ එකම පැත්තක් ඕපන් ඒරියා එකක් වගේ තියෙනවා. එතනින් රිලව් වෙනවලු ගෙට. මේ විදිහට ගොඩාක් යාලට හරි සතුන්ගෙනුත් ගොඩක් කරදර සිද්ධ වෙනවා. ඒ වගේම තමයි රැට වල්ලූරෝ වගේ සත්තුත් මේ ගෙදරට එනවලු. ඉතින් අර පුංචි දරුවොත් එක්ක ඇත්තටම මේ ගෙදරට දොරක්වත් නැහැ. මෙයාලා දොරක්වත් නැතුව තමයි මේ ගෙදර රැට මොකක් හරි තහඩුවක් ඒ වගේ දෙයක් දොරට පාවිච්චි කරලා තමයිලු ඒගොල්ලෝ නිදාගන්නේ. ඉතින් ගොඩක් අනාරක්ෂිතයි පුංචි දරුවෝ ඉන්නවා. ඉතින් පුළුවන් කෙනෙක් පුළුවන් විදියට මේ අයට වෙනුවෙන් උදව් කරන්න. ඔයාලට පුළුවන් එක රුපියල් 100කින් හරි මිනිසුන්ට උදව්වක් කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් එක හාල් කිලෝ එකකින් හරි උදව් කරන්න. එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන මිනිස්සු මේ. ඉතින් ඇත්තටම අද කාලේ ගොඩක් කර්මාන්ත එනහිටලා තියෙනවා. දැන් අපි හිතමුකෝ පෙදරේරු කර්මාන්තය කියලා. දැන් මේ තාත්තා පෙදරේරු කර්මාන්තය කරපු කෙනෙක්. එතකොට දැන් ගොඩක් වෙලාට ගෙවල් හදන ඒ වගේ වැඩ කෙරෙන්නේ නැහැනේ. ඒතකොට යාළුවට රස්සාවනේ. අපි වගේම උදව් කරන්න කැමති අපිට වඩාවත් පොහසත්කම් තියන අය ඔයාලට මුණ ගැස්සලා ඔයාලගේ ඔය පුංචි ගෙවල් හදාගන්න, ඔයාලගේ හීන සැබෑ කරගන්න හැකි අයුරින් දායක වෙන්නම් කියන පොරොන්දුව දීලා අද දවසේ අපි යාළගෙන් සමුගෙන නැවත ගෙදර ආවා.